මේ ගේම් එක දිනන්න ඕන නම් පුතා මම ආදරෙන් ඉල්ලනවා විනාඩි 5කට. විනාඩි 5කට S2 පියාගන්න මේ S අරිනකොට උඹලගේ ජීවිතේ වෙනස් කරන විනාඩි 5ක් කරනවාමයි මම. විනාඩි 5කට S2 පියාගන්න. මට මිනිස්සු හිනස්සන්නත් පුළුවන්, මිනිස්සු අඬවන්නත් පුළුවන්. S2 පියාගන්න මම මගේ ළමයිගෙන් ආදරෙන් ඉල්ලනවා මේ වැඩේ අවංකවම කරන්න. මම මේ කියන්න හදන්නේ උඹලට උඹලගේ ජීවිතේ පිළිවෙලක් කරලා දෙන්න ඕනේ නිසා මම මගේ ළමයිට ආදරෙයි. මගේ ජීවිතේ කිසිම දෙයක් තිබ්බේ නැති මිනිස්සෙක් මම. හැබැයි මම අද කෝටි ගානක වාහන පදින්නේ. ළමයි 10 ගානකට උගන්වන්නේ. ළමයි 10 ගානකගේ ආදරේ දිනාගෙන තියෙන්නේ. මේ රස්සාව නිසා සහ ඔයගොල්ලෝගේ අම්මලා අප්පච්චිලා දෙන සල්ලි නිසා. ඒකින්ද මම ඔයාලට ණයයි පුතේ. උඹලගේ අම්මලා අප්පච්චිලාට ණයයි. මම මේ හරි ආදරෙන් කියලා දෙන පාඩමක්. මට ඉංග්‍රීසි ඕන එක්කෙනෙක්ට කියලා දෙන්න පුළුවන්. හැබැයි මේ කතන්දරේ තේරුම් ගන්න මෙතන ඉන්න ළමයිගෙන් බොහොම සුළු පිරිසක්. ඒක තේරුම් ගත්ත මිනිස්සුන්ගේ හිත හයිය වෙයි. හිත කැඩෙන වැටෙන ගානක් පාසලමයි. මේ මිනිස්සු හිතට හයිය අරගෙන මොරාල් අරගෙන නැගිටි තමන්ගේ අනාගතේ පිළිවෙලක් කරගනි. සමහර විට මේ උඹේ ජීවිතේ වෙනස් වෙන විනාඩි කිහිපය වෙන්නේ නැති. අපි පණිවිඩයක් යවන්න හදන්නේ ඔයාගේ අම්මට. හිතේ ඇඳගන්න, හිතේ මවා ගන්න ඔයාගේ අම්මගේ රූපේ. මම දන්නවා මේ විනාඩි 5 ඉවර වෙනකොට පන්තියේ භාගයක් ළමයි අඬනවා. හිත සංවේදී මිනිස්සු ටික අම්මලා තාත්තලා ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ටික අඬනවා කියලා මම හොඳ ආකාරයෙන්ම දන්නවා. හැබැයි සමා වෙන්න මම ඒක කරන්නේ උඹලට ආදරේ හින්දා මගේ නංගිලාට, මගේ මල්ලිලාට මම ආදරේ හින්දායි මම මේ කතාව කියන්නේ. හිතේ මවා ගන්න ඔයාගේ අම්මගේ රූපේ. බලන්න ඔයාට පේන්නේ හොඳ උජාරුවට සාරියක් ඇඳගෙන ඉන්න අම්මා කෙනෙක්ද නැත්නම් පරණ ඇඳුමක් ඇඳගෙන කුස්සියට වෙලා රෑ දවල් නැතුව උදේ පාන්දර හැරීගෙන බත් උයලා ඔබට පස්සේ නිදාගෙන ඔබට ලෙඩක් වෙච්ච ගමන් දුක් විඳින වේදනාව විඳින ඔබ වෙනුවෙන් හැම කැපකිරීමක් කරන ඒ දුප්පත් අම්මගේ රූපයක්ද හිතේ ඇඳිලා තියෙන්නේ බලන්න. මං හිතනවා නිකෑරටියේ මෙතන ඉන්න හැම ළමයෙක්ගේම හිතේ ඇඳිලා තියෙන්නේ දුප්පත් අම්මා කෙනෙක්ගේ රූපයක්. බලන්න මේ අම්මගේ මූණ දිහා, බලන්න මේ අම්මගේ කම්මුල් දිහා, බලන්න මේ අම්මගේ ඇස් දිහා, බලන්න මේ ඇස් වලින් අපිට තියෙන ආදරේ දිහා. මේ කියන්න හදන්නේ ඒක අම්මා කෙනෙක් ගැන කතාවක් මගේ මල්ලියේ, මගේ නංගියේ. සමහර විට මට හිතුණා මේ කතාව ඇතුලේ ජීවත් වෙන්නේ මගේ අම්මා කියලා. මම හිතනවා මේ පද ඇතුලේ හිර වෙලා ඉන්නේ මගේ අම්මගේ ජීවිත කතාව කියලා. බලන්න ඔයාගේ අම්මත් මේ වචන ඇතුලේ ජීවත් වෙනවද කියලා මගේ මල්ලිලා ටික. දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැටුණා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා නුඹ අම්මේ දවසක් කල නැති හේනේ අකාල මහ වැහි වැටුණා තුරුලේ හංගාගෙනවා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා නුඹ අම්මේ. ඉස්සර මට මතකයි මම ගෙදර කෑම කන්න ආස කෑමක් අම්මා උයනකොට ඉඳලා හිටලා හරි අපි ඒ කෑම ටික ආසාවෙන් කනවා දිහා අපේ අම්මා බලාගෙන ඉන්නවා. අපිට කෑම මදි වුණාම අපි කෑ ගහලා කියනවා අම්මේ තව බත් චුට්ටක් ගේන්නකෝ කියලා. අම්මා hina වෙලා කුස්සියට ගිහින් අපිට බත් ටිකක් බෙදාගෙන එනවා. හැබැයි අපි දන්නේ නැහැ අම්මා ඒ බත් ටික බෙදාගෙන ආවේ අම්මට කන්න තියෙන බත් පිගානේ ඉතුරු බත් ටික කියලා. අප්පච්චිට බත් ටිකක් ඕනේ කිව්වොත් අම්මා සතුටින් hina වෙලා ගිහින් අම්මගේ ඉතුරු බත් පිගානේ බාගෙත් අම්මා අප්පච්චිට බෙදලා දීලා අනේ අම්මා ඇල් වතුර බීලා බුදියාගත්ත දවස් කීයක් නම් ඇත්ද? අපි ඒවා නොදන්න කතා. සමහර විට දංකුඩ කාලා බුදියාගත්ත දවස් කීයක් ඇද්ද? එහෙමයි පුතේ අපේ අම්මලා, එහෙමයි මගේ නංගියේ. අපේ අම්මලා හැම කෙනෙක්ගේම එහෙමයි. නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණුදා බිරිඳකගේ සෙනෙහ ගියා යෝත ඇලේ නැම්මේ නුඹේ සෙනෙහස සුවඳ දීදී දැනුණා මට අම්මේ
නුඹේ සිනහස සුවඳ දිදී දැනුණා මට අම්මේ. ඉස්සර කාලේ අපේ අම්මා පොලට යනකොට මම දන්නවා අම්මා උදේට කන්නේ නැතුව ගියේ ඉක්මනට පොලට ගිහින් එන්න කියලා අම්මා එනකොට පරක් වුණා. අම්මා පොලෙන් කෑම ಜಾති ටිකක් අරගෙන මටයි නංගිටයි දීලා කියනවා මගේ පුතේ මේ කන්නකෝ නංගිත් එක්ක බෙදාගෙන. මට ඉස්සර හිතුනේ අපේ අම්මට මේ කෑම ಜಾති වලට ආසාවක් නැතුව ඇද්ද කියලා. නෑ එහෙම නෙමෙයි. අම්මත් ආසයි. අම්මත් ඔයා වාගේම කෙල්ලක් ඉස්සර. ඔයා වාගේම දඟ කරපු ඔයා වාගේම හුරතල් වෙච්ච ගෑනු කෙනෙක්ගේ අම්මා. ඒ අම්මත් කෑම ಜಾති වලට ආසයි. හැබැයි ඒ අම්මා ඒ ගෙනාපු කෑම ಜಾති ඔයාට දුන්නේ අම්මගේ බඩගින්නට වඩා ඔයා කනව දිහා බලාගෙන අම්මගේ හිත පුරවා ගන්න එක නිසා අම්මට ඊට වඩා සතුටක් නැහැ මගේ පුතේ. ඒකයි අම්මා බඩගින්නේ ඉද්දිනුත් ඔයාට කෑම ಜಾති ටික හදලා දීලා ඔයාට පිගානට බත් ටික බෙදලා දීලා ඔයා කනව දිහා බලාගෙන ඉන්නේ. ඔයාගේ මූණ අවුල් වෙච්ච ගමන් අම්මගේ හිත කීරි ගහිලා යනවා. අනේ අම්මට කරන්න දෙයක් නැහැ පුතේ. ඔයාගේ දුප්පත් අම්මට හැමදාම මස් අරගෙන දෙන්න අම්මට සල්ලි නැහැ. ඔයාට රහ රහ කෑම අරගෙන දෙන්න අම්මට නැහැ. ඒකයි අම්මට පුළුවන් විදියට ඒ කෑම ටික දීලා උඹේ මූණ දිහා බලාගෙන උඹ කනව දිහා බලාගෙන අම්මා සැනසුනේ. ගෙදර කවදාවත් අම්මට ආස කෑම જાති වෙනවද බලන්න. අම්මට ආස කෑම જાති කවදාකවත් ලිපේ ඉදෙන්නේ නැහැ. ඉදෙන්නේ අප්පච්චිට කන්න ආස කෑම. මගේ පුතාට කන්න ආස කෑම තමයි හැමදාම ලිපේ ඉදුනේ. මගේ ළමයි කට්ටියට ආස කෑම. මේ කවිය කියනවා මේ කවියා ඉගෙනගෙන කොළඹ රටට රස්සාවක්කට යනවලු. සමහර විට කැම්පස් එකට යන්න තියෙන ඉහළම තැනකට යනවලු. එයාට ඔටුන්නක් හම්බ වෙනවලු. මෙයාට සල්ලි හම්බ වෙනවලු. මෙයා පෝසත් මිනිස්සෙක් වෙනවලු. මෙයා කියනවා අවසානයේ අම්මේ මම කොළඹ රටට ගියා. අම්මේ මම ඔටුන්නක් දාගත්තා. අනේ අම්මේ මට මේ කොළඹ හුලඟ මට දරා ගන්න බෑ. මේ සමාජයේ තිරිසංකම මේ සමාජයේ අපිට වරදිනකම් බලාගෙන ඉන්නකම අනේ අම්මේ මට බලාගෙන ඉන්න බෑ. මං ආපහු එන්නම්කෝ. මම මේ ඔටුන්න විසි කරලා මට මේ තියෙන නම්බුනාම ටික ඇතෑරලා මං එන්නම්කෝ අම්මා. අනේ අම්මේ මං එනකන් ඉන්නකෝ. අම්මගෙන් අහන්නේ තට්ටු දෙකේ ගෙදරට වෙලා ඉන්න නෙමෙයි අම්මට හදාගන්න තිබුණා. එහෙම ගයක් හදාගන්න තිබුණා. හැබැයි අම්මට ඉතුරුනේ ළමයි ඉදිකඩ විතරයි. බලන්න ඔයා මේ ගෙවන ජීවිතෙත් එක්ක ඔයාට මේ යන පාර හරිද කියලා ඔයා තීරණය කරන්න. අම්මට කොච්චර වේදනාවක් දැනෙයිද කියලා ඔයා හිතන්න. ඔයාට කොච්චර හිත හදාගන්න අමාරුකමක් ඔයාගේ හිත හදාගන්න අමාරුකමක් ඔයාට දැනෙයිද කියලා හිතන්නේ. ඔය අපේ මොනකෙලින් යන කතාවක්. අපේ ජීවිතයේ ඇතුලේ අම්මා කියන කෙනා හඳක් වගේ එහෙම අපේ ඇතුලේ කතාව ඇතුලේ ඉන්නකොට අපේ ජීවිතය ඇතුලේ ඉන්නවලමයි නිහඬ වීරයෙක්. හැමදාම තිරේ පිටිපස්සෙන් ඉඳගෙන අපිව රැක්කේ. ආදරේ කිසිම දවසක පෙන්නුවේ නැහැ. මට මතක නෑ පුතේ අපේ අප්පච්චි මගේ මූණ ඉඹපු දවසක් මට මතක නෑ. මට මතක නෑ අපේ අප්පච්චි මාව හුරතල් කරපු දවසක් මට මතක නෑ. අනේ මාත් ආසයි අප්පච්චිගේ මූණ ඉඹින්න. මාත් ආසයි අම්මා එක්ක හුරතල් වෙනවා වගේ අප්පච්චි ගාවට ගිහින් හුරතල් වෙන්න. අප්පච්චිත් එහෙම ආස ඇති. මම අම්මා ගාවට ගිහින් අම්මාගේ මූණ ඉඹිනකොට ඊළඟට අප්පච්චි බලාගෙන ඉන්නවා ඇති. ඊළඟට දුව ඇවිදින් මගේ මූණත් තිබීද දන්නේ නැහැ. බලාගෙන ඉන්නවා ඇති. ඊළඟට කෙල්ල ඇවිදින් මං එක්ක හුරතල් වෙයිද දන්නේ නැහැ. අප්පච්චි බලාගෙන ඉන්නේ නැති. හැබැයි අපි ගියේ නැහැ. අප්පච්චිට දුකේ හිතෙන්නේ නැති. ඊළඟට මගේ ළමයා මං ගාවටත් එයිද දන්නේ නැහැ කියලා. බලන්න. මට හැමදාම හිතුනේ මේ පද ටික ඇතුලේ ඉවරලා ඉන්නේ මගේ අප්පච්චි කියලා. බලන්න මගේ මල්ලිම ටික මගේ නංගිලා ටික මේ ඔයාලගේ අප්පච්චි ගැන තියෙන කතාවක්ද කියලා. අම්මා සරදී මම रहमत तुम මම මේ මුළු ජීවිතේම මුළු ආත්මෙම කැප කරේ උඹ වෙනුවෙන්. මට තියෙන ප්‍රශ්නේ තමයි ඇයි ඔබ මංගාවට ඇවිදින් හුරතල්ුනේ නැත්තේ? ඇයි පුතේ ඔබ මංගාවට ඇවිදින් මගේ මූණේ ඉන්නේ නැත්තේ? මම බලාගෙන හිටියා. ගිය පාර ඔබ ඇවිදින් අම්මා දිහා බලනකොට ඔබේ ලකුණු අම්මත් එක්ක hina වෙවි කියනකොට බලන්න හිටියා. මංගාවටත් ඇවිදින් ඔබ කියයිද කියලා. අනේ මංගාවට ඔබ ආවේ නැහැ පුතේ.
මට කවදාවත් ඒ අත්දැකීම විඳින්න වෙන්නේ නැති වෙයි මම මැරෙනකම්. සමහර විට මම සැරින්ද වෙන්නේ නැති. මම කොට බලිනින්ද වෙන්නේ නැති. මම කොට ගහනින්ද වෙන්නේ නැති. ඇත්තටම අම්මා හදක් වුණා නම් මට ඉරක් වෙන්න උනේ මේ සමාජයෙන් ඔබ රකින්න. ඔබට හරි පාර කියලා දෙන්න මේ මිනිස්සු ගොඩක් බලාන හිටියේ ඔබට වරදිනකම්. ඔබට මේ පාර පෙන්වන්න ඕනේ හින්දායි. ඔබට ඉරක් වෙලා මම සැර චරිතයක් රඟපෑවේ හරි අමාරුයි පුතේ. මේ හිතේ තියෙන ආදරය පෙන්වන්න නැතුව ඉන්න එක හරි අමාරුයි. ඒක පිළිදි කෙනෙක්ට විතරක් කරන්න පුළුවන් දෙයක්. මම හරි අමාරුයි ඔබට තියෙන ආදරය කියන්නේ නැතුව හිටියේ. පෙන්වන්න නැතුව හිටියේ. නැත්තම් මම ආසයි ඔබ තව ලොකු වුණාට ඔබ තුරුන් කරගන්න මම ආසයි. සිරුරේ තුවන්නේ මගේ නුඹ පුතුලේ කුසලේ නොදරුවත් දිවි හරමත දැනුනේ මාමරකට පුසයි දරු පෙන හත පතුලේ පුතුමයි පුතුනි කිමමගේ කිවිනෝනේ මේ අපච්චි අහනවා හරි උත්තර දෙන්න බැරි සංවේදී කතාවක්. මම මෙච්චර මේ ජීවිතේම කැප කරලා එක එක මිනිස්සුන්ගෙන් මැනුම් අහලා සල්ලි හම්බ කරගෙන මට බැරි ගෙහිච්ච හැමතැනකම මම හිත හයිය කරගත්තේ මම මේ දේවල් කරන්නේ මගේ කෙල්ල වෙනුවෙන්නේ මගේ පුතා වෙනුවෙන්නේ මම මේ හැමදේම කරන්නේ. එහෙම කියලා හිතලා මම බැරි ගෙහිච්ච වැටිච්ච නැති වෙච්ච හැමතැනකම මම හිත හදාගත්තා පුතේ. මම අහන එකම දේ තමයි මට කරකට ආවට මට මහන්සි දැනුණට මං ඉඳගත්තට මං ආපහු නැගිට්ටා. උඹ වෙනුවෙන් මේ ජීවිතේ එළිය කරන්න ඕනේ. හින්දා මං එච්චර ආදරේ මට හිතා ගන්න බැරි ප්‍රශ්නේ තමයි. මට කියන්නකෝ ඇයි මේ මගේ ඇඟිල්ලේ කිරිවෙන්නේ නැත්තේ? අප්පච්චි අහනවා. ඔයාට මට අපි කිසිම කෙනෙක්ට උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්නයක් ඒ අප්පච්චි අපි හැම කෙනෙක්ගෙන්ම අහනවා. ඔයාට ලෙඩ වෙච්ච ගමන් අම්මා ඇවිදින් බෙහෙත් ටික දීලා කුස්සියට ගිහින් ඉව්වා. හැබැයි මම කීපාරක් දොරලෙන්ද ඇක් කරලා බැලුවද මගේ කෙල්ල මුදින් ඉන්නවද කියලා ඒක ඔබ දන්නේ නැහැ. ඒ විස්තර ටික ඔබ දන්නේ නැහැ පුතේ. උඹ කරන ආස කෑමක් මම දන්නවා. උඹට ආස කෑම මොනවද කියලා උඹ මට කිව්වේ නැති වුණාට මට ඇහිලා තියෙනවා. උඹට ආස කෑම જાතියක් සතියකට සැරයක් කරේ දෙන්න මම කොච්චර ඔට්ටුනාද? උඹට ඇඳුමක් නැතුව ඔබ හැමදාම එක ඇඳුම ඇඳගෙන යනකොට මට පපුවේ ගින්දරයි. ඒ හින්දා මම උඹට අලුත් ඇඳුමක් අරගෙන දෙන්න සල්ලි ඉතුරු කරන්න කොච්චර දුකක් වින්දද? ඒ දේවල් ඔබ දන්නේ නැහැ මගේ පුතේ. ඒ දේවල් දන්නේ මම විතරයි. මම මැරිච්ච දවසක මේ හැම දෙයක්ම රහසක් විදිහටම මාත් එක්ක පොළොවට පස් වෙලා වැළවිලා යයි මගේ පුතේ. මම පෙතුමාවී නුඹ මෙත දිවි දුන්නේ මම වෙනි පුතුනි එයමා පමණයි දන්නේ පියසිලි හස නැති දරුවමි හඳුනන්නේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ අම්මාවරුන් පමණද මතු බුදුවන්නේ මේ අපි දෙන්නගෙන් උඹට දෙන්න තියෙන පණිවිඩයක්. අපි දෙන්න හැමදාම උඹලා ගාව ඉන්නේ පුතේ. අපි දෙන්න හැම දවසක අපි දෙන්න යන්නම යනවා. මිනි පෙට්ටියක් ඇතුළට වෙලා මට ලස්සන සාරියක් ගන්න ඕනේ, මට ලස්සන සරන් ගන්න ඕනේ. මම දවසක යන්නම යනවා. මම මගේ නෝනත් එක්ක යන්නම යනවා. මගේ ඉල්ලීම එකම ඉල්ලීම තමයි මගේ පුතේ උඹ පොළවේ පය ගහලා ඉන්න මිනිස්සෙක් වෙනවා. මගේ දුවේ උඹ රටට පරක් වෙන්නේ නැතුව එක එකාට වැඩ කරවකම් කරන්නේ නැතුව එක එකාට වහලෙක් වෙන්නේ නැතුව හොඳ කෙනෙක් වෙනවා. මම ඔබ හැදුවේ මලක් වාගේ පුතේ. ඔබ මම පරිස්සම් කරේ මගේ පුතේ මලක් වාගේ මගේ දුවේ. එතකොට මම ආස නැහැ උඹට එක එක බලිනවට මේ මම බැලුම් ගහගෙන දුක් විඳි උඹේ ජීවිතේ ලස්සන කරන්න. මම ඉල්ලන අවසාන පණිවිඩය මම දවසක යනවා පුතේ. මම මේ දේවල් කියපු නැති කතා ටික ඒ යන දවසට මට හිත සතුටින් යන්න ඉඩ දෙන්න. මම හොඳ මිනිසෙක් හැදුවා. මම හොඳ පුතෙක් හැදුවා. හොඳ දුවෙක් හැදුවා. රටට වැඩ කරන වැටෙන්නේ නැති තැන නැගිටින හොඳ මිනිසෙක් හැදුවා කියලා මට යන්න දෙන්න. මට ඒ ඇති මට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මට ලස්සන ඇඳුම් කවදාවත් ඔබ ගෙනත් දෙන්න ඕනේ නැහැ. ලස්සන කෑම කවදාවත් රහ කෑම ගෙනත් දෙන්න ඕනේ නැහැ.
මම යන දවසට හිත තපමින් මැරලා යන්න දෙන්න. උඹ තපමින් හිටපන් පුතේ. මගේ අවදාන ප්‍රාර්ථනාව ඒකයි. ඒ අපේ හැම අම්මා කෙනෙක්ගෙම හැම අප්පච්චි කෙනෙක්ගෙම කතාවක්. මම මෙතන තුන්වෙනි පාර්ශවයක් විදිහට ඉඳලා මම ওই කතාව කිව්වේ. අප්පච්චි කවදාවත් ওই කතාව මගේ ළමයි අතින් කියලා නැහැ. අම්මා කවදාවත් ඔය විඳපු වේදනා දුක් ගැට අම්මගේ කටින් කවදාවත් පිට වෙලා නැහැ. මම අර කිව්වා වගේ ළමයි පිට වෙන්නේ නැහැ. ඒ හැම දෙයක්ම ඒ හැම වේදනාවක්ම ඒ දුක් ගින්දරක්ම නැති බැරිකමක් පුතේ දවසක පොළවට පස් වෙලා යනවා. අපි කිසිම කෙනෙක් දැනගන්නේ නැතුව අම්මගේ මිනිහත් එක්ක අප්පච්චිගේ මිනිහත් එක්ක පස් වෙලා යනවා. එදාට අපිට ඉතුරු වෙන්නේ ඔය මිනිස්සුත් එක්ක තියෙන මතක සටහන් විතරයි. අපි මෙච්චර කාල අපිට වරදින්නේ නැති ජීවිතය කියන්නේ ජීවිතේ වරදින්න පාඩම් ඉගෙන ගන්න ඕනේ ගමනක් මේක. අපි හැමදාම ඉන්න කට්ටිය නෙමෙයි. අපි සතුටින් ඉමු. අපි හැමදාම මේ හැමදේම කරන්නේ සතුටින් ඉන්න. අපි විභාග ටික හොඳට පාස් කරගමු. කැම්පස් එකට ගිහින් අප්පච්චිට අම්මට ආඩම්බර වෙන්න පුළුවන් පුතෙක් එමු. නැත්තම් අප්පච්චිලා යන දවසක අපිට අපේ හිත හදාගන්න බැරි වෙයි මගේ මල්ලියේ. මගේ නංගි අපිට අපේ හිත හදාගන්න බැරි වෙයි. අපි හොඳ පුතෙක් උනේ නෑ නේද කියන එක අපි මැරෙනකම් අපේ හිතට වේදනාවක් එයි. ඔයාට බැරි වෙයි. හැබැයි උත්සාහ කරන්න. මේ ලෝකේ බෑ කියලා කිසිම දෙයක් නෑ පුතේ. ලකුණු 20 30 ඉන්න උඹ හිතට හයියාගෙන හිතට ධෛර්යය අරගෙන හෙට ඉඳන් මේ ඇස් අරින මොහොතේ ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. ඇතැරවල දාන්න බාහිර දේවල් හැම දෙයක්ම අම්මලා අප්පච්චිලා ඔබ කවුද කියන එක පෙන්වන්න. මගේ රත්තරන් නංගිලා මල්ලිලා හැම කෙනෙක්ම මේ ස්ටේජ් එකෙන් මට බහැලා යන දවසක හරි මල්ලිය මගේ යුතුයකම ඉවරයි නංගිය මගේ යුතුයකම ඉවරයි මම යන්නම් කියලා මට බහැලා යන දවසක මට ආඩම්බරෙන් බහැලා යන්න ඕනේ. මම මිනිස්සු හදපු ගුරුවරේ හරි දේ තේරුම් කරපු ගුරුවරේ උඹලගේ වයසේ මිනිස්සුන්ට පුතේ ගහලා බැලලා දෙයක් තේරුම් කරන්න බෑ. මේ කතාව තේරුම් ගන්න. ඇත්තටම කඳුළුවාපු හැම කෙනාම හිතට ගන්න ඔයගොල්ලෝ සතුටු වෙන්න. ඔයගොල්ලෝ මාන සංවේදී මිනිස්සු ටිකක්. ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන් පුතේ. ඔයාලා මේක කරන්න පුළුවන්. මේ ලෝකේ හිත හයියන හිත සංවේදී නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. හොඳට ජීවත් වෙන මිනිස්සුන්ට සෝබා දහමත් ආශිර්වාද කරනවා අම්මා තාත්තගේ ආශිර්වාදයත් එක්ක. ඒ හින්දා තව විනාඩියකින් උඹලා ඇස් අරින්න හදන්නේ. ඒ ඇස් අරිනකොට ඇස් අරින්න ඕනේ පන්තියේ පරණ හිටපු මිනිස්සයා නෙමෙයි ටාගට් එකක් තියෙන මිනිස්සෙක්, ඉලක්කයක් තියෙන මිනිස්සෙක්, ගේමට බහැලා ඉන්න කොල්ලෙක් වහින්න ඕනේ. මෙච්චර කල් උඹට බැරි වෙච්ච, පරදිච්ච, උඹට hina වෙච්ච හැම කෙනාටම උඹ කවුද කියලා පෙන්නන කොල්ලෙක් ඇස් අරින්න ඕනේ. කවුද කියලා පෙන්නන කෙල්ලෙක් ඇස් අරින්න ඕනේ. රෑ 9ට බුද්ධිමත ආවනම් රෑ 11 වෙනකම් කාගෙන ඉන්න කොල්ලෙක් නැගිටින්න ඕනේ. පාන්දර 4ට ඇහැරලා මීට කලින් දවස්වල බුදියා ගත්තා නම් පාන්දර 3ට ඇහැරලා පාඩම් කරන්න ගැටක් තියෙන කොල්ලෙක් ඇස් අරින්න ඕන. මේ ලෝකෙ දිනුවේ සල්ලිකාරයෝ නෙමෙයි. මේ ලෝකෙ දිනුවේ කේල්ලෝ නෙමෙයි. මේ ලෝකෙ දිනුවේ කොල්ලෝ නෙමෙයි. හිතහයිය, උත්සාහවන්ත, මනුස්සකම තියෙන, ලෙන්ගතුකම තියෙන මිනිස්සු ටිකක්. එහෙනම් මම ආදරෙන් ආරාධනා කරනවා ඒ ලෙන්ගතු මිනිස්සෙක් කියලා ඇස් අරින්න. මේ ලෝකෙ දිනන්න උඹට මට අපි හැමෝටම අයිතියක් තියෙනවා. මේ ලෝකේ සැප විඳින්න උඹට මට අපි හැමෝටම අයිතියක් තියෙනවා. මේ ලෝකේ අමල අප්පච්චිලා ආදරෙන් බලා ගන්න. ජීවිතේ සතුටින් ඉඳලා මැරිලා යන්න. හරි මිනිස්සෙක් වෙන්න. ඔයාට මට අපි හැම කෙනාටම අයිතියක් තියෙනවා. ඇස් අරින්න මගේ දොර පුතාලා හැම කෙනෙක්ම